guys, welcome to Medical Food Farm. අද අපි ඔයාලට අපේ ගස්ලබු වගාව ගැන කියලා දෙන්න තමයි යන්නේ. මේ තමයි අපේ ගස්ලබු වගාව. එතකොට අද අපි මේ කරලා තියෙන්නේ බේ සංක්‍රමණයට ජලය සම්පාදනය කරන විදිය ගස්ලබු වලට. එතකොට ගස්ලබු ගහ වටේට අපි මොනව පස් එකතු කරලා තියෙනවා. එතකොට ගහ වටේට වතුර එකතු වෙන එක වැළකෙනවා. එතකොට අර මේ ගස්ලබු ගස් වලට හැදෙන මුල් කුණු වීමේ රෝගයක් වැළකෙනවා. අද අපි ඒක තමයි මේ කරන්නේ. හරි. මම දැන් ඔයාලට කියන්නම් ගස්ලබු වලට අපි දාන්න කාබනික පොහොර වර්ග මොනවද කියලා. අපි ගස්ලබු වලට දාන්නේ 10 අඟුරු දානවා. ඊට පස්සේ කොම්පෝස්ට් දානවා. ඊට පස්සේ එළු පොහොර දානවා. ඊට පස්සේ මේ අපි ගවයන්ගෙන් ගන්න ගොම පොහොරක් දානවා. අපි ඒව තමයි කාබනික පොහොර විදියට ගස්ලබු වගාවේදී අරට අද බලා ගන්නත් පුළුවන්. අපි අද මේ අපේ ගස්ලබු වගාවට අපේ ගවයෝයි එළුවෝයි දාලා අපි පාලනය කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්. ඒකට අපේ මේ ගවයෝ ටික වල්පැල කනවා. ඊට පස්සේ අපේ එළුවෝ ටිකත් වල්පැල කනවා. ඒ වගේම මෙයාලගේ පොහොරත් මේ භූමියකට එකතු වෙනවා. ඒකට පොහොරයි වල්පැල පාලනය දෙකම එකතු වෙලා අපිට මේ සත්ව භෝග දෙක එකට මිශ්‍ර වෙච්ච ඒකාබද්ධ පාලනයක් විදියට අපිට මේක ගන්නත් පුළුවන්. අපේ ගස්ලබු වගාව ගැන පොඩි වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනාවේ. අපි නැවත දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.